තමන් ගැන සෑහීමකට පත්වීම. තමන් ගැන සතුටු වීම. තමන්ගේ ආත්ම විශ්වාසය ගැන ඉතාමත්ම සෑහීමකට පත්වීම. අපි දන්නවා මේ ලෝකේ හැමෝම සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. ඔයයි මම අපි හැමෝම සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. So එතකොට අපි ළඟ තියෙන්න ඕනේ පුළුල් අවබෝධයක් මගේ තියෙන දක්ෂතා, මගේ තියෙන කුසලතා, නිපුණතා, ඒ වගේම මගේ තියෙන දුර්වලකම්, ඒ වගේම මගේ තිබෙන අනිකුත් දේවල් වෙන මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ට හැර තමන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අන්නේ අවබෝධයක් තිබ්බම එතකොට තව කෙනෙක් අපේ දිහා බලලා කියන්න පුළුවන් he is so comfortable in his own skin. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහට කියන්න පුළුවන් he is so comfortable in his own skin. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් සමාජයේ අපිට මිනිස්සු එක දේවල් කියනවා. right අපි තැනකට ගියාට පස්සේ අපි හැසිරෙන විදිය අපි හරියට හැසිරෙනවා නම් ලස්සනට කවුරු හරි මොනාරි කියනවා නම් එහෙම නැත්නම් අපි වෙනස් වෙනවා නම් මොකක් හරි ස්ථානයකදී තව කෙනෙක් වෙනුවෙන් හරි මම මෙයාගේ හිත දිනා ගන්න ඕනේ කොහොමෙන් හරි ඒක නිසා මම මෙයාට කැමති විදියට මෙතනදී හැසිරෙනවා. මොකද මෙයා වැදගත් පුද්ගලයෙක්. ඒ වගේ අපි වෙනස් වෙනවා නම් අපි හැසිරෙන විදිය අපි තව කෙනෙක් සතුටු කරන්න උත්සාහ කරනවා නම් එතකොට අපි සමාජයේ ගැවසෙන විදිය වෙනස් කරනවා නම් එතකොට ඒ කියන්නේ අපි we are not comfortable in our own skin. අපි හැසිරෙන විදිය, අපි කතා කරන විදිය, අපි දේවල් කරන විදිය ගැන අපිටම ලොකු පැහැදීමක් නැහැ. ලොකු සතුටක් නැහැ අපිට අපි ගැනම. ඉතින් අන්න ඒ දේ වෙනස් වෙලා අපිත් එක්ක හරි ඕන යාළුවෙක් කියන්නේ ඒ යාළුවා මං ගැන වැරදිට හිතන්නේ නැත්නම් ඒ යාළුවා මං ඉන්න විදියට කැමති නම් ඒ යාළුවා ඇති. හැබැයි ඒ යාළුවා මං ඉන්න විදියට කැමති නැත්නම් එයා යයි. So ඉතින් අපි වෙනස් වෙන්න නරකයි මිනිස්සු වෙන්නේ. අපි වෙනස් වෙනවා වෙන්න ඕනේ හොඳ විදියකට, හොඳ දෙයකට. හැබැයි අපි තව කෙනෙක්ව සතුටු කරන්න ප්‍රයත්නයක් දරලා වෙනස් වෙනවා නම් මෙයා මගේ ජීවිතේ ඉන්න ඕනේ මම මෙයාත් එක්ක දෙකටම මේ සම්බන්ධතාවය ගෙනියන්න ඕනේ කියලා ඒක වැරදි. ඒකේ exact opposite එක තමයි ඒ කියන්නේ අපිට අපි ගැන තියෙන ආත්ම විශ්වාසය. යම් කිසි තැනකට ගිහිල්ලා කිසිම විදියකට බය නැතුව ඒ ස්ථානයේ අපිට හැසිරෙන්න පුළුවන් නම් ඒ දෙයට මුහුණ දෙන්න පුළුවන් නම් ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් නම් එතකොට තව කෙනෙක් අපි දිහා බලලා කියන්න පුළුවන් ඉන්න ඕනේ අපි සමාජයේ හැසිරෙන විදිය අනුව ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ he is so comfortable in his own skin. right නැත්තම් කියන්න පුළුවන් he is so comfortable in his own skin. so එතකොට idiom එකකින් වචන කීපයක් එකතු වෙලා වචන කාණ්ඩයක් එකතු වෙලා වාක්‍යයක් හැදෙද්දී ඒ වචනේ තියෙන පරිසමාප්ත අර්ථයෙන්ම නෙමෙයි ඒ වාක්‍යයේ තේරුම එන්නේ. එතනින් හාත්පසින්ම වෙනස් තේරුමක් එන්නේ. ඒකට තමයි අපි කියන්නේ idiom එකක් කියලා ඉංග්‍රීසියෙන්. so එතකොට මේ idiom එක තමයි be comfortable in your own skin. so ඉතින් මේක අපි වෙන කෙනෙක්ට දෙන අවවාදයක් හැටියටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට අපි හිතමු අපේ යාළුවෝ කණ්ඩායමක් ඉන්නවා. එතකොට එක්කෙනෙක් ඉන්නවා හැමතිස්සෙම අනිත් කට්ටිය සතුටු කරන්න උත්සාහ කරනවා මොන හරි දෙයක් කියනවා නැත්තම් බොරුවක් කියනවා රඟපානවා ඕනට වඩා උත්සාහ ගන්නවා උත්සාහ දරනවා තව කෙනෙක්ව සතුටු වෙන්න. එතකොට අපිට කියන්න පුළුවන් මචං මේ හාපන් ඔබ ඕනට වඩා තව කෙනෙක්ව සතුටු ගන්න උත්සාහ කරනවා. Don't be like that. Be comfortable in your own skin. Be comfortable in your own skin. ඔබට කාවත් වෙන කාවත් සතුටු කරන්න ඕන නැහැ. තමන් වෙයන්. right so අන්න ඒක තමයි මේ කියන්නේ be comfortable in your own skin. right තව ඉඩියම් එකක් එක්ක හම්බෙමු ඊළඟ සැරේ. bye.